යාළුවනේ සුබ දවසක්. මේ තියෙන්නේ උඩුසිටාවේ උඩස්ථාවේ තියෙන අපේ ගමේ අය වතුර ගහන වතුර මෝටරයක දසුන් ටිකක් තමයි. ඔය පේනෝනේ හැටි. ගන්නම දෙයක් නෑ ඉතින්. මේවා ඉතින් මේ කට්ටියන්ගේ නඩත්තුවේ හොඳකම් තමයි. බලන්න ඔයිල් ඩිංගක්වත් නෑ මේවා ගෑවිලාවක්. කට්ට කඩලා ගිහිල්ලා දෙටි මේ තියෙන්නේ ස්ටාර්ට් වීල් එක. තියෙන්නේ ගවනර් එක. මේ ඉස්සෙල්ලා හදා බාසුන්නේ මේ දාලා තියෙන යනවල දිග බලන්නකො. මේ තියෙන්නේ ගවනර් වීල් එක. කටවල් ඔක්කොම සාද මම හිතන්නේ මේක හදද්දි දාලා නෑ වගේ එක. මේ තියෙන්නේ ක්‍රෑන්ක් එක. සෝරි කෑම් එක. මේ කියලා ටැපට් කෝප් එක කියන්නේ මේකට. ඉතින් යන්නේ හෙඩ් එක. මේ හෙඩ් එකේ මේ බලන්න මේ. කොහොම බලන්නකො මේ වෑල් එක හයි රවුමට තියෙන්නේ බෑ. මේ. ඊට පස්සේ මේකෙත් එහෙම මේ පැත්ත මේ ෂේ වෙලා තියෙන්නේ. ඊටසේ මේ පැත්ත මේ වෑල් දෙක නම් හොඳයි. මේකේ තියෙන රොකර් රාම් සෙට් එක තියෙනවා. හෙඩ් එක තියෙනවා. මේ දෙන්නේ දැන් මේක දාන්න වෙලා තියෙන්නේ. අනේ ඔයාලට පේනද බලන්න මේ. ඔය ඊට පස්සේ මේ රොකර් රාම් එකට බුස් එකක් එනවා. ඒ බුස් එක අර යටිපැත්තේ පේනවද? අර ඒක නිකන් උඩ පාත යන්නේ බුස් එක මේකට සෙට් වෙන්නේ. මේ පැත්තේ එහෙම නෑ. මේ පැත්තේ හොඳට තියෙනවා. අර පැත්තේ බුස් එක දාන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියන් තියෙන්නේ මේ තියෙන්නේ වතුර එන්ජින් එක. තියෙන්නේ හොස් පවර් 16. බලන්න ගලව දෙවිල් හරි මේ තියෙනවද කියලා මේකේ. මේක ඉතින් අංග සම්පූර්ණ මේ පොම්පේ හදන්න ඕන. මේ පොම්පේ වැඩ කරනවා. වැඩ කරාට හරියන්නේ. යාළුවනේ මේ තියෙන්නේ මේ තියෙන්නේ ක්‍රෑන්ක් එක. දැන් නම් කරගෙනවා මේ අනිවාර්යෙන් මේ බෙයාරින් දෙක හිර වෙලා ඇත්තේ. මේ වෙන්නද වැඩි කරලා තියෙන විදිහ. මේවා ඉතින් බාසුන් නේලා මේ මෙයා පොළට දාලා ගලවන්න ඕන. කොහොසුන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ හෙඩ් එක පැත්ත. තමයි මේ තියෙන්නේ මේ ටැංකිය තියෙන ටැංකිය අයින් කරලා දාලා මේ වතුර ගෙඩියක් ගහයි කරලා තියෙන ටැංකිය. මේකට නිතරම වතුර ලයින් එකක් දීලා තියෙන්නේ. ආලට මේකට හෙඩ් එකේ යට තියෙන කූරු කැල්ලක් එක. ආන්න ඒකට වතුර දුන්නම මේක පිරিলা මේකෙන් මෙහෙම පිට වෙලා යනවා එළියට. දැන් මේ එන්ජින් එක හිර වෙන්න හේතුව හොයලා බලනකොට යාළුන්ට පේනවද දන්නේ මේ මෙතන අතරේ පේනවද මෙන්න මේ මම ඇඟිල්ල තියලා තියෙන්නේ මේ මෙතන එනේ මෙන්න මේ මෙතන තියෙනවා මෙතන ඉඳන් බටයක් එන ඕම ඇවිල්ලා මෙතන හෙඩ් එකේ මේ ටැපට් කෝප් එකට තමයි හයි වෙන්නේ. ඒක කැඩලා මෙතනින් කැඩලා ඔයිල් ටික ඔක්කොම ගිහින් තමයි හිර වෙලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ ඒ බටේ ඕන දෙන්න තමයි
ඔන්නම සෙට් වෙනවා. ඔන්න එහෙම සෙට් වෙනවා. දැන් මේ බටයක් මම ගෙන්නනවා. ඔය බටයක් ගෙන්නවන ඕවා දාන්නේ ආයෙ හදලා දාන්නේ. තියෙන නේද ජරා වාස වෙලා තියෙන හැටි. ඔය තියෙන එක ඇතුළේ බලන්න ඔය තියෙනවද කියලා. ඔය යටම තියෙන්නේ ඒකෙන් තමයි ඔයිල් පෙරහනේ. ඒකෙන් තමයි ඔයිල් මේ පෙරලා උඩට ගන්නෙ. ඊට පස්සේ ඇතුලේ තියෙන තමයි හරස් බාර් එක. ඕන් ඔය බාර් එක ඔය උඩ කට්ටේ නෙවෙයි යට කට්ටේ වැහෙන්න ඔයිල් දාන්න ඕන. දැන් බලන්න කොච්චර යටද ඔයිල් තියෙන්නේ කියලා. පේනව නේද? ඒකට හිතන්නකෝ මෙයාලා ඔයාලට ඇතුලේ පේනවද දන්නේ. ඕන් ඔය ඇතුලේ රුපියල් 2 කාසයක් වගේ පේන්නේ. ඒ තියෙන යාළුවනේ මේ කෑම් එකට එනවා. ඒකේ නම මම හරියට දන්නේ නැහැ. කෑම් එකේ වදින කෑල්ලකම අර ඔක්කොම මේ නිකන් තෙරි ගහිලා ගින් තියෙන්නේ. මේ තියෙන්නේ බරගෙඩි දෙක. මේක මේකෙන් තමයි ඔයිල් පොම්පේ සම්බන්ධ වෙන්නේ ඔය. ඔතන බලමු තව වීඩියෝ එකක් ගේන්නම් මම මේ ටික ගලවලා ඉවර වෙලා.